ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඉතින් අදත් ඔන්න ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් ඇත්තටම මේ මෑත කාලයක් වෙනකම්ම මම පුද්ගලිකව වීඩියෝ පළ කරේ බොහෝම මෙන්න මේ 3 වෙනි පන්තියේ අය අල්ලලා. ඒ කියන්නේ එදා වේලා හම්බ කරන් කන අපි කියන්නේ මේ අහස පොළොවයි කොට්ටු වෙලා සමාජයත් එක්ක කොට්ටු වෙලා හම්බ කරන් කන අයගේ ප්‍රශ්න ගැටලු තමයි සමාජීය ඇතිවන ප්‍රශ්න ගැටලු තමයි මම මෙච්චර කාලයක් මේ වීඩියෝ වලින් කතා කරේ. ඉතින් අද පොඩ්ඩක් වෙනසක් කළා මෙන්න මේ ධන කුවේරයන් කියා ගන්න අය. ඒ කියන්නේ හොඳ සමාජ පසුබිමක් තියෙන, හොඳ රැකියාවක් තියෙන, හොඳට මිල මුදල් තියෙන, හොඳ යාන වාහන වලින් යන අයට මෙන්න මේ গুপ্ত ශාස්ත්‍රය නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙන තැන් සහ එයාලා කොහොමද හරි කෙනෙක් ලව්වා මේ කරුණු කාරණා විසඳා ගන්න කියන තැනට පත් වෙන කින කාරණේ පිළිබඳව අපි අද චුට්ටක් කතා කරමු. මොකද ඇත්තටම දැන් සාමාන්‍යයෙන් එදා වේලා හම්බ කරන් කන ගම්වල ඉන්න මිනිස්සු අපි කියන්නේ ජනවහරෙන් කටවහරෙන් ආපු යම් යම් කාරණා දන්නවා. අපි කියන්නේ තොইলයක් කරන්න නැතත් මේ මිනිස්සු දන්නවා ඒ කාලේ ඉඳලා මේව දැකලා අහලා කොහොමද තොইলයක් වෙන්නේ. අඩු ගන්න මේ යකා කවුද මේ දෙවියෝ කවුද කියලා මේ මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. හැබැයි මෙන්න මේ ධනවත් පන්ති අයට මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. ඒ මිනිස්සු දෙවියෝ අඳුරන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු පිළිවෙතක වෙන්න ඕනි කොටස් අඳුරන්නේ නැහැ. මොන කාරණාද වෙන්න ඕනි. එතකොට ඉතින් අපි කියන්නේ අර දේවාල මුවාවෙන් ඇදුරු මුවාවෙන් හැංගිලා එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ව අන්තසරණ කරන තක්කඩීන්ට අර මිනිස්සු අහු වෙනවා. හැබැයි මේ මිනිස්සු අහුණා කියලා මේ මිනිස්සු මේ Facebook එකේවත් කොහෙවත් මේ මිනිස්සු හඬා වැළපෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු කැමති නැහැ තමන් වෙච්ච දේ තව කෙනෙක් දැනගන්නවට. ඉතින් ඒකේ ලැජ්ජාව නිසා මේ මිනිස්සු ඉවසගෙන ඉන්නවා. හැබැයි මේ මිනිස්සු ඇත්තටම බොහෝ අසරණ වෙලා ඉන්නේ. අපි කියන්නේ නමට පමණයි ධනවත්ව. මොකද ඒ වගේ අය මට පෞගේ කාලේ 3-4 දෙනෙක් හම්බ වුණා. මේ ළඟකදීම අත්දැකීමක් තියෙනවා දීවර රැකියාවේ නියුතු මහත්තයෙක්ගේ කාරණයක් අපි බැලුවා. එතකොට මේ මහත්තයා ඒ යාත්‍රාවේ දියඹට යන ස්කීපර් කෙනෙක්. ඉතින් හැබැයි එයාට නැහැ වෙළඳාමක් වෙලා 3-4 පාරක්. ඉතින් අපි බලද්දී ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ නෙවෙයි මේ බෝට්ටුවේ හිමිකාරීත්වයට කරනාලද වින බන්ධන. මේ බෝට්ටුවේ අයිතිකාරයන්ගේ පස්සෙන් එන විනය බන්ධන නිසා මෙන්න මේක පාඩු ලබනවා. ඉතින් හැබැයි අර අයිතිකාරය කියන කෙනා මේ විශ්වාස කරන්නේ නැති නිසා අර මනුස්සයට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් හැබැයි එයාම කියනවා අයිතිකාරය බොහෝ හිර වෙලා ඉන්නේ ලොකු ප්‍රශ්න කොටක ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ මන්ත්‍ර ශාස්ත්‍රය සහ මේ දෙවියන්ගෙන් පිළිහිට ගන්න කාරණයකට කිසිසේත්ම ලැජ්ජා විය යුතු කාරණයක් නොවේ. මොකද මේ රටේ නීතියත් එක්ක ඕනි කෙනෙක්ට ඕන ආගමක් අදහන්න තමන් කැමති ආගමක් අදහන තමන්ට දීලා තියෙන නිදහස. ඉතින් අර සමාජ තත්ත්වය ලොකුකම මහාන් තත්ත්වකම උඩගුකම ওই කාරණා අපිට බලපෑවට මේ සමාජයට බලපෑවට ඕක නොපෙනෙන ලෝකෙට කිසිසේත්ම වළංගු නැහැ. දෙවියන්ට යකුන්ට පෙරේතයන්ට ඔබගේ ජාතිය ඔබ හම්බ කරන මුදල් ප්‍රමාණය ඔබ කරන රැකියාව කියන කාරණා කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබේ ව්‍යාපාරයේ දිගින් දිගටම පාඩු ලබනවා නම් ව්‍යාපාරයේ සේවකයන් රැඳෙන්නේ නැත්නම් ඔබ ආයෝජනය කරන මුදල් එන්න ඔබට පාඩු වෙනවා නම් එතකොට ඔබට අයිති වෙන මොන හරි ව්‍යාපාර වලින් ඔබට ලාභෙන්නේ නැත්නම් සහ ගේ දොර ප්‍රශ්න ගැටලු ඇති වෙනවා නම් ගෙදර අය නිතර ලෙඩසනීප වෙනවා නම් ගේ දොර අසමගිය නොසන්සුන්කම තියෙනවා නම් ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබට ළඟ වෙනවා නම් ඔබ අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න Tamanට කොහේ හරි කෙනෙක් විනයක් කරලා තියෙන්න පුළුවන්. මොකද ව්‍යාපාර ශේෂ්ත්‍රයත් එක්ක ගැටෙද්දි මිල මුදල් එක්ක ගැටෙද්දි හතුරෝ කියන අය ඉබේම නිර්මාණය වෙනවා. මොකද එහා කඩේ කෙනා කැමති නැහැ මෙහා කඩේ දිනු වෙනවට. එහා කාර් සේල් එකේ කෙනා කැමති නැහැ එතන තව කාර් සේල් එකක් දාලා දිනු වෙනවා. ඉතින් මේ වගේ අපිටත් කතා කරනවා. ඒ කියන්නේ සමාජ තරාතිරමක් නැතුව ගිහි පැවිදි දෙගොල්ලම අපිට කතා කරලා වින කරගන්න අහන අවස්ථා තියෙනවා. ඉතින් අපි කීයටවත් මොන පඬුරකටවත් මගේ පුද්ගලිකව මම වින කරන්නේ නැහැ. හැබැයි මම ඇතරියට මේක අතාරින්න නැති කොට්ටාසයක් ඉන්නවා. අපි කියන්නේ සල්ලි මිද මුදල් නිසා මේ ජීවිත විනාශ කරන්න වින කට්න අය ඕනි තරම් මේ රටේ ඉන්නව නැත්තම් මේ ලෝකෙත් ඉන්නවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ධනවත් කියන අය ඔය නම ඇතුලේ ඉන්නවා සත පහතේ නැතුව. ඒ කියන්නේ අර කොටින් කිව්ව රෝල් හිර වෙලා කියලා කියන්නේ අර ඒ වගේ බෙල්ල මුලට එල්ල කරගන්න දෙයක් නැතුව ඒත් ලැජ්ජාව නිසා ඉන්නව හොයන්න බෑ නැතුව. ඉතින් එහෙම ඉන්න එපා. මොකද ඔබෙන් යැපෙන පවුලක් ඉන්නවනම් ඔබ ඔය කාරණා නොසලකා හැරලා ඔබ ලැජ්ජයි අපිට මේව කරගන්න බෑ මිනිස්සු දැනගත්තොත් කියලා ඔබ ඉන්න වෙන්නේ ඔබත් එක්ක ඔබේ අර දරු පවුලම ආගාදයට යනවා.
ඉතින් ඒ වගේ නැවත නැගිට ගන්න බැරි තරමට වැටිච්ච අය අපිට ඕන තරම් මේ ශාස්ත්‍රය ඇතුලේ හම්බෙලා තියෙනවා. අපි කියන්නේ යාන වාහන ගොඩකින් ගිහිල්ලා අද වෙද්දි බස් එක යනවා සල්ලි නැති අය ඕන තරම් අපිට කතා කරලා තිනවා පුද්ගලිකව මම හම්බෙලා තියෙනවා. ඉතින් ඒක නිසා කියන්නේ ධනවත් වුණත් උගත් වුණත් කාරණේ නම් තමන් ගැන තමන්ගේ පවුල ගැන හිතනවා නම් මේ වගේ ප්‍රශ්න ගැටලු එනවා නම් අනිවාර්යෙන් තමන් গুপ্ත ශාස්ත්‍රවේදියෙක් කරා යොමු වෙලා මේක විශ්වාසනකින් පරීක්ෂා කරගන්න. මොකද ඔයාලා දන්නේ මේක අප මහත්ය ඇත්ත කරාද බොරු කරාද මේ ඇදුර ඇත්ත කරාද බොරු කරාද කියලා. මොකද ඔයාලා මේක දිගක් පළලක් අගක් මුලක් දන්න අය නෙවෙයි. ඒ කියන්නේ ඔයාලා සල්ලි ජීවිතය කරන් ජීවත් වෙච්ච අය. ඉතින් ඒක නිසා හරියට දන්න විශ්වාසන්ත අයෙක් ලව්ව ඔයාලගේ මේ ප්‍රශ්න වලට විසඳුම් කරගන්න. ඒ වගේම දැන් පෙලක් ගෙවල් වල ඉන්නවා ලෙඩ සනීප වෙච්ච අය. බිරිඳ වේවා සැමිය වේවා අම්මා තාත්තා වේවා කොච්චර වෛද්‍ය ප්‍රතිකාර කරත් කොපමණ මුදල් වියදම් කරත් දේශීය වෙදකම් කොච්චර කරත් සුව නැහැ. ඉතින් මැරෙනකන් කොහේ හරි කාමරයකට දාලා ඉතින් කන්න බොන්න ටික උපරිම සප පහසුකම් දෙනවා. හැබැයි අර මිනිස්සු මැරෙනවා. මැරිලත් ප්‍රශ්න. ගෙදර දොර ඉන්න නැහැ. ඉතින් කියන්න තියෙන්නේ චුට්ටක් වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඔබට විසඳුම් ගන්න බැරි නම් දේශීය වෛද්‍යකම පැත්තෙන් ඔබට විසඳුම් ගන්න බැරි නම් පොඩ්ඩක් බලන්න මෙන්න මේ গুপ্ত ශාස්ත්‍රවේදියෙක් අරගෙන හොඳ කෙනෙක් හොයාගෙන පරීක්ෂාවක් කරලා බලන්න අපිට අපේ පවුලට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. මොකද ඔබ හිතුවට ඔබ තමයි හැමදේම දන්නේ ඔබට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙම ඔබට ඉන්න පුළුවන් ඔබට කෙනෙක් ප්‍රශ්නයක් ඇති නොකරන තාක් විතරයි. ඒක නිසා උඩගුකමට ජීවිතේ විනාශ කරගන්න නැතුව තමන් වේලාසනින් සීකල්පනාවෙන් වැඩ කරලා තමන්ගේ ජීවිතයත් තමන්ගේ ව්‍යාපාරත් තමන්ගේ ධනයත් තමන්ගේ පවුලත් රැකගන්න එක තමයි වගකිව යුතු කෙනෙක් විදියට ඔබ කළ යුත්තේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔබලට කියන්න ඕන වෙලා තියෙන ඔන්න ඔය කාරණා තමයි. ඉතින් ඔය වගේ ගැටලු ප්‍රශ්න වලින් පෙළෙනවා නම් මට කතා කරන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න. මගෙන් වැඩේ කරගත්ත හෝ නොගත්තා මම පුළුවන් උපදෙස් ඔයාලට දෙනවා. හැමදාම මට කතා කරන එක දන්නවා. ඉතින් තෙරුවන් සරණයි. ගම්බාර ඔඩ්ඩි බඩික සිද්ධ ශූන්‍යයන් දේ හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.